මේ PLK Q&A සිරිස් එකේ 4 වෙනි ප්‍රශ්නය. අපිට කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා කී වගේ දේවල් යවන්න පුළුවන්ද ක්වොරන්ටයින් කරන්නේ නැතුව. ක්වොරන්ටයින් කියන්නේ සමහර කන්ට්‍රීස් වලට කරන්න තියෙන එකක්. ඔක්කොම කන්ට්‍රීස් වලට එන එකක් නෙමෙයි. ඒ හින්දා ඒ ගැන විස්තර අපෙන් කෝල් කරලා චෙක් කරලා කොහෙද කන්ට්‍රි කියලා බලාගෙන ඒකට අනුව යවන එක හොඳයි. අනික තමයි T. T ඇවිල්ලා පර්සනල් යූස් එකට යවනවා නම් යවන්න පුළුවන්. කිලෝ එකක් දෙකක් වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට යවලා දෙන්න පුළුවන්. කිලෝ 5කට වැඩිය තියෙනවා නම් T-board approval එකක් තියෙන එක හොඳයි. ඒ T-board approval එක ක්ලියරන්ස් එකේදී රිසීවර්ට කිසිම ගැටලුවක් නැතුව ඩිලිවර් කරගන්න පුළුවන්. ඒ හින්දා කිලෝ 5කට වැඩිය කියන්නේ normally කිලෝ 5කට වැඩිය කියන්නේ අපි දැන් කමර්ෂල් විදියකට එන්නේ. ඒක පර්සනල් යූස් විදියකට එන්නේ නැහැ. ඒ හින්දා ඒකට T-board approval එකක් දුන්නොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔක ඩිලිවර් වෙයි. එතකොට ඒකට අපි T යවන්න පුළුවන් කිලෝ 5 වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවන්න පුළුවන්. කිලෝ 5කට වැඩිය තියෙනවා නම් T-board approval එකක් තියෙනොත් හොඳයි. ක්වොරන්ටයින් ගැන බලා ගන්න එක එක කන්ට්‍රි රූල්ස් ඉඳලා කෝල් කරලා චෙක් කරලා දෙන එක හොඳයි.